අපි මේ කතා කර හිටියේ වැඩිහිටි කන්දට යන පෙත් මගේ අදටත් පාදයාත්‍රාවේ එන හින්දු බැතිමතුන් වගේම කතරගම පැමිණෙන බැතිමතුන් සියලු දෙනා මේ පෙත් මගේ යනවා වැඩිහිටි කන්දට. නඩුපොත මහතා වැඩිහිටි කන්ද කියන්නේ ඇයි? ඔබ වගේම බොහෝ දෙනා අද පුරුදු වෙලා තියෙන්නේ වැඩිහිටි කන්ද කියලා. හැබැයි ස්කන්ධ පුරාණෝක්තියට අනුව මෙතන තමයි වැඩහිටි කන්ද. ඒ ස්කන්ධ කුමාරයන් නැත්නම් කතරගම දෙවි හාමුදුරන් පළමු කොට රුහුණට ඇවිල්ලා වැඩ හිටියයි කියන්නේ මේ කන්ද මුල් කරගෙන. මේ කන්දට විශේෂ නම් කීපයක් කියනවා. නූතනේ අපිට පුරුදු වෙලා තියෙන්නේ වැඩිහිටි කන්ද නැත්නම් වැඩහිටි කන්ද කියන වගේම තමයි අංජන පර්වතය කියනවා, දක්ෂිණ පාය කියලා කියනවා. ඉබඳු නම් ගණනාවක් කියනවා. හැබැයි මේ සියලු නම් එක්ක දුටුගැමුණු පුරාණෝක්තියක් සම්බන්ධ වෙන. ඒ නිසා තමයි මේ ස්ථානයේදී දුටුගැමුණු මහරජුරවන්ට කතරගම දෙවි හාමුදුරුවෝ හම්බුනාම අර යුද්ධෙ දිනන්න පිහිට ඉල්ලලා තියෙනවනේ. එතකොට කියලා තියෙනවා දුටුගැමුණු රජුරෝ යුද්ධෙ දින්නට පස්සේ රන් උළු මාලිගාවක් හදනවා කියලා. මේ කන්දේ රන් උළු මාලිගාවන් හදන්න අපහසුනේ. අන්න එතකොට අර හීයකින් විද්දයි කියලා කියන ස්ථානයක් පෙන්නලා. ඒ ස්ථානයේ අර හීය වැටුණු පොලේ තමයි අද කතරගම දේවාලය ඉදි කරලා තියෙන්නේ. දලුපත මහත්මයා මේ වැඩ සිටි කන්ද උඩේ ඉඳලා බලනකොට කතරගම පුදබිමම එක පෙළට පේනවා. හරියටම හරි. අදටත් වැඩහිටි කන්ද උඩේ ඉඳලා බලනකොට කතරගම මේ ඓතිහාසික ස්ථාන පිහිටලා තියෙන ඊයක් ගැහුවා වගේ තනි පෙළකට පිහිටලා තියෙනවා. අප දන්නවා වැඩහිටි කන්ද තියෙනවා. ඊට පස්සේ ඔබ්බෙන් ඊළඟට තනි පෙළට පෙළ ගැහිලා තියෙන්නේ මහදෙවල. කතරගම දේවාලය තියෙනවා. දේවාලයට පොඩ්ඩක් මදක් එපිටහට වෙන්න තමයි කිරිවෙහෙර වහන්සේ වැඩවසන්නේ. ඒ වගේම තමයි මේ කන්දේ තියෙනවයි කියලා කියන වේලායුධ. ඒ ගැනත් පුරාණෝක්ති කතා තියෙන වැදගත්ම දේ තමයි මේ කන්දත් එක්ක උසු වනයක ස්වභාවික පිහිටීමක් තියෙන. රුවනි සහ මහීපාව සියලු දෙනා ගවේෂණයක මුද්‍රාවත් එක්ක පවුල් වෙලා පරිසර පද්ධතිය උරුමයක්, සංස්කෘතික උරුමයක් අනාගත පරම්පරාවට දායාද කිරීම මොනතරම් සතුටට කරුණක්.